අපේ ඉතිහාසය අපි දන්න දේවල් වලට වඩා අතිශයින් විශ්මිතයි, පුදුමාකාරයි. ලෝකයේ බලවත්ම ශිෂ්ටාචාර මිසර, බැබිලෝනියා, සුමේරියාව මේ හැම දෙයක්ම එකම කාලෙක බිහි වෙලා එකම විදිහට විනාශ වුණා. ඉතින් මේ හැම දෙයකම පිටිපස්සේ ඉන්නේ එක පුද්ගලයෙක් නා. ඒ මහා රාවණාන. ඔහු පිටසක්වල ජීවියෙක්ද? නැත්නම් කාලය හරහා ටයිම් ට්‍රැවල් කරපු කෙනෙක්ද? අද මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. විශ්වයේ සිසාරා සැරිසරන්න නොලෙජ් විත් තාරාත් එක්ක අන්තිම තප්පරය වෙනකන් එකතු වෙලා ඉන්න. නොලෙජ් විත් තාරා අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්නකෝ. අද අපි කතා කරන්නේ අපේ ඉතිහාසයේ සැඟවුණු අතිශය රහසක් ගැන. ඒ තමයි රාවණා රජුගේ අභිරහස්ම සම්බන්ධතා. රාවණා රජතුමා සමකාලීන මිසර, බැබිලෝනියා ශිෂ්ටාචාර සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ බව සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ රාවණා යුගයේ මේ හැම ශිෂ්ටාචාරයකම සමාන පරිසරයකින් යුක්ත වුණා. හැබැයි මේකේ තියෙන පුදුම සහගත කාරණාව තමයි මිසර, සුමේරියන්, බැබිලෝනියා වගේ ශිෂ්ටාචාරවල පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියලා ලෝ පුරා ජනප්‍රවාදයේ තියෙනවා. අදටත් විද්‍යාඥයන්, ගවේෂකයන් ඒ ගැන අධ්‍යයනය කරනවා. පුදුමයකට කාරණාව අපේ ලංකාවේ මහා රාවණා රජුගේ කාල පරිච්ඡේදයේ මීට සමාන පිටසක්වල සම්භවයක් පිළිබඳව තොරතුරු හෙළි වෙනවා. ලයන් මෑන්, අහසින් පැමිණි සිංහ මිනිස්සු, මේ හැම ශිෂ්ටාචාරයක්ම එක හා සමානව ආරම්භ කරා කියලා. එක හා සමාන කාලයක් පැවතුණා කියලා. එකම කාලෙදී විනාශ වීම මේ හැම දෙයක්ම පුදුමයක්. මේක අහම්බයක් වෙන්න බෑ. මේකෙන් පැහැදිලි වෙන්නේ සමකාලීන ශිෂ්ටාචාරයක් අතර තිබුණු ගැඹුරු සම්බන්ධතාවයක් ගැන. මේ හැම දෙයකටම පිටුපසින්නේ එක්තරා මහා බලවේගයක්. අපේ රටේ ඉඳන් පිටසක්වල ජීවීන් ගැන අධ්‍යයනය කරනකොට අපට හොඳ මූලාශ්‍රයක් තියෙනවා. ඒක තමයි තාරකා දොරටුව. රන්මසු උයනේ තියෙන. මේක සක්වල යතුරක් සහ සක්වල චක්‍රයක් විදිහට හඳුන්වනවා. තාරකා දොරටුවක් කියන්නේ විශ්වයේ ඉතාමත් ඈත තියෙන ස්ථාන දෙකක් කරහා ක්ෂණිකව ගමන් කරන්න පුළුවන් දොරටුවක්. සරලවම කිව්වොත් එක දොරටුවකින් ඇතුල් වෙලා අනිත් දොරටුවෙන් වෙනත් තැනකින් පිට වෙන්න පුළුවන්. මේවට අවකාශය වගේම කාලය හරහා ගමන් කරන්නත් පුළුවන්. මේක ඉතාමත් සංකීර්ණ සිද්ධාන්තයක්. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා නියමයට අනුව කාලයයි අවකාශයයි එකට බැඳිලා තියෙනවා. එහෙම බලනකොට තාරකා දොරටුවට මේ දෙකම පාලනය කරන්න පුළුවන්. පුදුමයකට කාරණාව කියන්නේ අතීතයේදී මේ තාරකා දොරටු තාක්ෂණය භාවිතා වුණා කියලා අපේ ඉතිහාසෙත් තියෙනවා. ඒ විතර නෙමෙයි මේවා හෙලීන්ගේ නිර්මාණ බවට සාක්ෂි ඕනේ තරම් තියෙනවා. ලෝකයේම සක්වල දොරටු කීපයක් හොයාගෙන තියෙනවා. මේවෙන් වැඩි කොටසක් මහා රාවණා රජු සමග සම්බන්ධව පැවැත් වූ ශිෂ්ටාචාරවලට අයිති. මිසරය කියන්නේ ඒ අතරින් තියෙන ශිෂ්ටාචාරය. ඒකේ තියෙන තාරකා දොරටුව තරමක් විශාලයි. හැබැයි අපට මේ හැම දෙයකටම වඩා වැදගත් සාක්ෂි තියෙනවා. ඒ තමයි ඉසුරු මුනියේ තියෙන අපේ තාරකා දොරටුව. මේක තාරකා දොරටුවටත් අමතරව පෘථිවි ශක්ති කේන්ද්‍ර පරිපථයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඉසුරු මුනි තාරකා දොරටුවේ තියෙන අනිත් විශේෂත්වය තමයි ඩයල් හෝම් ඩිවයිස් එකක් ඒක මත පිහිටලා තිබීම. ඒ කියන්නේ මේක ටච් කරලා ගගනගාමීන් සඳහා අවශ්‍ය විධිවිධාන දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ටච් පෑඩ් එකක්. එහෙම බලනකොට ලෝකෙම මුල්ම ටච් පෑඩ් එක හදලා තින්නේ අපේ හෙලේ රාවණා රජතුමා. අද වෙනකම් ගවේෂකයන්ට, විද්‍යාඥයන්ට ඉසුරු මුනියේ තාරකා දොරටුවේ තියෙන සටහන් තාමත් කියව ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ ගැන වටිනා තොරතුරු අපට ලැබිලා තියෙනවා. ලංකාවේ මධ්‍යම කඳුකරේ රහස්ගතව ජීවත් වෙන අනාගත වාක්‍ය දකින්න තාපසතුමි දවසක් මේ තාරකා දොරටුව ගැන මෙහෙම සඳහන් කරලා තියෙනවා. එතුමා කියන්නේ මැද තියෙන වලලු වලින් දැක්වෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලය කියලා. ඊට වයඹ දෙසින් තියෙන වලලු වලින් දැක්වෙන්නේ ඇල් නීලම් ග්‍රහලෝකයේ තියෙන ග්‍රහ මණ්ඩලය කියලා. ඇල් නීලම් කියන්නේ රාවණා රජතුමා අපේ පෘථිවියට පැමිණපු ග්‍රහලෝකය කියලා බොහෝ අය විශ්වාස කරනවා. ඊට පස්සේ සූර්යග්‍රහ මණ්ඩලයේ වයඹ දෙසින් පහළින් තියෙන්නේ කළු කුහරයක්. තව කළු කුහර දෙකක් සූර්යග්‍රහ මණ්ඩලයට ඈතින් දෙපසින් තියෙනවා. මේ තාරකා දොරටුව තියෙන වලල්ලේ මීන, වෘෂභ, කටක, කුම්භ වගේ රූප වලින් දැක්වෙන්නේ තාරකා රාශි. කාලය හරහා යනකොට මීන රාශිය බොහෝ විට හමු වෙන හින්දා කීප තැනක මීන රාශිය දක්වලා තියෙනවා. මේ රූප සටහනේ සූර්යග්‍රහ මණ්ඩලයේ අවට තියෙන කතිර සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහිටවපු අභ්‍යවකාශ මධ්‍යස්ථාන. ඒ කියන්නේ ලෝකයේ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදලා තින්නේ අපේ හෙලේ රාවණා රජතුමා. මේවා විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය වුණොත් අපේ හෙලේ ගගනගාමීන්ට මේවා පදිංචි වෙන්න පුළුවන්. ඉතින් මේ ඉසුරු මුනියේ තාරකා දොරටුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා යෝගිතුමා මේ ලිපිය සඳහන් කරපු මහත්යට කියපු විදිහට මේක ළඟට එන කෙනාට මුලින්ම රාවණ විශ්ව මන්ත්‍රය කියන්න ඕනේ. ඒ කියන්නේ තාරකා දොරටුව විවෘත කරන්න වොයිස් පාස්වර්ඩ් එකක් ඕනේ. ඉතින් මෙහෙම බලනකොට වොයිස් පාස්වර්ඩ් ක්‍රමයක් මුලින්ම අපේ හෙලෙන් තමා හොයාගත්තේ.
ඒ අදාළ මන්ත්‍රය කිව්වට පස්සේ ඉසුරුමුණි තාරකා දොරටුව ශබ්දයක් නගමින් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එහි තියෙන සටහන් වලින් අවශ්‍ය ගමනාන්තය ටච් කරන්න ඕනේ. නිසි ගමනාන්තය ස්පර්ශ කළපු සැනින් තාරකා දොරටුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙලා. ඒ මැදින් වෝටෙක්ස් එකක් එනවා. ඒක තමයි වෙනත් ග්‍රහ ලෝකෙට ඇතුල් වෙන මාර්ගය. දැන් හිතන්න අපේ මහා රාවණ රජතුමා මේ වගේ විශ්මිත තාක්ෂණයක් ගැන දැන හිටියානම් ඒක භාවිතා කළා නම් ඔහු පිටසක්වල ජීවියෙක්ද නැත්නම් විශ්වයේ වෙනත් මානයක සිට කාලෙන් ආපසු පැමිණි පුද්ගලයෙක්ද? ඔයාට හිතෙන්නේ මොකද්ද? රාවණ රජතුමා ගැන ඔයා දන්න තවත් විශ්මිත තොරතුරු තියෙනවද? මේ හැමදේම පහළ කමෙන්ට් එකක් විදියට ලියන්න. මේ වගේ විශ්මිත තොරතුරු knowledge with Tara YouTube channel එකෙන් කතා කරමු. විශ්ව සිසාරා සැරිසරන්න knowledge with Tara subscribe කරලා bell icon එකත් click කරන්න.